සේවරි කප්පේ. ඔව්. තියෙන දේවල් කියන්න. මේක හදලා තියෙන මේකට දාලා තියෙනවා බිත්තර, මාළු, එළවලු, චීස්. මේක පාන් පිටි නැහැ. මේක සේවරි කප්පේ. මේ පාසල් ළමයින්ට මම හදන්නේ. ඊළඟට මේකේ තියෙනවා බනානා කප් කේක්. මේක සීනි අවම පාන් පිටි නැහැ. කෙසෙල් කන් දාලා හදලා තියෙන්නේ. මේක සමපෝෂක කප් කේක්. සමපෝෂ වලට සීනි බොහොම ඉතා සුළු ප්‍රමාණයයි දාලා තියෙන සමපෝෂක කප් කේක්. මේක කුරක්කන් සහ වට්ටක්ක වලින් හදලා තියෙන්නේ. මේක පාට එන්නේ චොක්ලට් පාට. රස එන්නේ චොක්ලට් රස. හැබැයි කුරක්කන් සහ වට්ටක්ක වලින් මේක දැක්කම කියන්න බෑ වෙන්නේ. කියන්න බෑ. හැබැයි පාන් පිටි පොඩ්ඩක් නැහැ. පෝෂදායි. ඔව්. ඊළඟට ඔව්. මේකේ පයිනැපල් කප් කේක්. පයිනැපල් කෑලි හැපෙන්න හදලා තියෙන්නේ. මේකේ සීනි නැහැ පාන් පිටි. ඔව් මේක. මේ තියෙන්නේ මේත් කුරක්කන් කප් කේක්. ඔව්. ඊළඟට මෙන්න මේක තමයි අපේ දියබත්. දියබත් වර්ග 6ක් තියෙනවා. මේක එකක් විතරයි. මේකේ මම ගත්ත මේකේ එකක් නේද? ඔව්. බත්, යෝගට්, පළතුරු සහිත දියබත. මේ පාට තිබුණාට, පැණි රහ තිබුණාට කිසිම සීනි ඇටයක්වත් නැහැ. කිසිම රසකාරක මොකුත් නැහැ, වර්ණකාරක නැහැ. මේ ජාතියම ස්මූතිස් දෙකක්. මේ පාට තිබුණාට කිසිම වර්ණකාරක රසකාරක සීනි නැහැ. මේක ස්මූති කළා අරක දියබත. අපි තව වර්ග තියෙනවා. මේක විතරයි දැනට දෙන. මේක හෙල්දි කැඳ එකක්. මේ කැඳ එකේ මුරුංගා පොළ දාලා තියෙනවා. අපි උළුහාල් දාලා තියෙනවා. සාමාන්‍ය මේ පොල් කිරි දාන කැඳ එකට අර දෙක මික්ස් කරලා තියෙනවා. ඊළඟට මේවන මේක විශේෂයි. මේක බඩ ඉරිඟු කිරිබත් එක. බඩ ඉරිඟු කිරිබත්. ඔව් බඩ ඉරිඟු තමයි ආලම් තියෙන්නේ. බඩ ඉරිඟු කිරිබත් මේක නම් සාමාන්‍ය මඤ්ඤොක්කා සම්බෝල සමග එච්චරයි. අපිට තව වැරයිටිස් ගොඩක් තියෙනවා. අපි අද ගෙන හරි පොඩ ඉස්සර කියන්නකෝ. මෙන්න මේ නෝනලා තමයි මේක කරන්නේ. එතකොට මේ එකතු වෙලා මේක තියෙන තැන මෙතන ජායල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහා තියෙන්නේ. ඔබට ඕනෙලා කාවොත් මේ පෝෂදායී ආහාර වර්ග මේගොල්ලන්ගෙන් මිලදී ගන්න පුළුවන්. කියනකොට තව විස්තර ටිකක්. අපි පොල්පිටි මූකලානේ සුහද කාන්තා කාර්ය සාධන සමිතිය. එක රජයේ ලියාපදිංචි. කියන්නේ කාන්තා කාර්යාංශයේ ලියාපදිංචි කාන්තා සමිතිය. එතකොට කාන්තා සමිතියෙන් කාරණා කීපයක් මුල් කරගෙන අපි මේ නියුට්‍රිනෙස්ට් කියන නාමයේ යටතේ පෝෂදායී ආහාර වසවිස නැති රසකාරක වර්ණකාරක නැති ආහාර දෙන්න අපි තීරණය කළා. මේ තීරණය පිටිපස්සේ තියෙනවා කාරණා කීපයක්. එකක් තමයි අපිට වසවිස නැති ආහාර සංස්කෘතියක් හැදීම. ඊළඟ එක මේ සහභාගී වෙන කාන්තාවන්ගේ ආර්ථිකය උඩට නැංවීම. ඊළඟට දැන් පාසල් දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම වසවිස වලින් තොර ආහාර ලබා දී. ඔය වගේ දේවල් අරමුණු කරගෙන පටන් ගත්ත වැඩසටහන අපි එක්ක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජායල මධ්‍යස්ථානයේ අපිට උදව් කරන උපදෙස් දෙනවා. ඒ වගේම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු අංශය අපිට උදව් කරනවා. දැන් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා පාසල් වල ආපන ශාලාවලට මේ කෑම ලබා දෙන්න. දැන් ස්කෝලේ දානම් කරලා තියෙන්නේ. ඔව් ඒක නිසා අපි ඒකට දැන් මෙතන තියෙන්නේ බොහොම ටිකයි අපේ කෑම වර්ග. දරුවෝ වෙනුවෙන් වෙනම හදපු කෑම වර්ග අපි තියෙනවා. ඒවා අපි අද මෙතෙන්ට ගෙනාවේ නැහැ. රයිට් එනම් බොහොම ස්තුතියි මේ විස්තර දුන්නට. මම මේක නම් වීඩියෝ කටිය සමාජගත කරනවා.